නිල් ලෙහෙල්ලු ඉල්ලපු අයට මේ පාර අපි ලොකු සයිස් නිල් ලෙහෙල්ලු ටිකක් ගෙනල්ලා තියෙන්නේ අපේ තායිලන්ඩ් ෂිප්මන්ට් එකෙන්. කට්ටිය දකින්නවත් ඇති අපි අපේ පේජ් එකේ බ්ලූ මාෂි වීඩියෝස් එහෙම කලින් පෝස්ට් කරලා තියෙනවා. කට්ටියගේ එන පළවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ මාළුවා නිල් පාට වෙනවද කියලා. ඉතින් කාලේදී මේ මාළුවාගේ වැඩි නිල් පාටක් නැහැ. සාමාන්‍ය මාළුවා අඟල් 7-8 වගේ වෙනකොට මාළුවාගේ බේස් කලර් එක නිල් පාට වෙන්න පටන් ගන්නවා. කීප දෙනෙක් අපෙන් ඇත්තටම ලොකු මාළු ඉල්ලලා තිබ්බා. ඉතින් අපි මේ පාර තායිලන්ඩ් වලින් ටිකක් ලොකු බ්ලූ මාෂි සෙට් එකක් ඉතින් ගෙනාවා. මෙතන පිටිපස්සේ ඉන්නේ සෙට් එක. ඔයාලට පේනවා දැන්ටමත් මේ මාළුන්ගේ ෆින්ස් වල හොඳ බ්ලූ කලර් එකක් තියෙනවා. මේ ළඟදිත් අපි අපේ පරණම තායිලන්ඩ් ෂිප්මන්ට් එකේ ගාව මාළුවේගේ වීඩියෝ එකක් පෝස්ට් කරලා තිබ්බා. ඉතින් අනිවාර්යෙන් මාළුවා ලොකු වෙනකොට මේ මාළුවාගේ බ්ලූ කලර් එක එනවා. බ්ලූ කලර් එක එන්න පටන් ගන්න මුලින්ම එයාගේ බේස් කලර් එකකින්. බලමු දැන් මෙතන මේ පාර අපි ෂිප්මන්ට් එකේ ගෙනල්ලා තියෙන මාළු ටික. ඉතින් මේ පාර අපි තායිලන්ඩ් ෂිප්මන්ට් එකේ ගෙනාව බ්ලූ මාෂි ටික ක්වොරන්ටයින් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඉතින් 9-10 වගේ සයිස් හොඳ සයිස් මවුන්ට් සෙට් එකක් තමයි මේ පාර අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටපත් මේ මාළුන්ගේ ෆින්ස් ඔක්කොම බ්ලූ කලර් වෙලා. මම ඔයාලට zoom කරලා පෙන්නන්න. බලන්න මේ මාළුන්ගේ බේස් කලර් එක දැන්ටම බ්ලූ වෙන්න පටන් අරන් තියෙන්නේ. ඩවුට් තිබ්බ කට්ටියට ඩවුට් නැතුවම ගන්න ලොකු සයිස් බ්ලූ මාෂි අපි ගෙනල්ලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න හැම මාළුවෙක්ගේ වගේම බේස් කලර් එක දැන්ටම එන්න පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණ යාගේ ෆුල් බොඩි එකේ උඩ තියෙන ස්කේල්ස් ඔක්කොගෙම වගේ බ්ලූ කලර් එක ඇවිල්ලා තියෙන්නේ. අතන ඉන්න අනිත් ලොකු මාළුවගෙත් බලන්න. මෙන්න මෙයාගේ නිල් ලෙහෙල්ලු හොයපු අයට ඇත්තටම S2කින් බලලා නිල් පාට තියෙනම බ්ලූ මාෂියර් ගන්න chance එක තියෙනවා. සයිස් සෙට් එක අඟල් 9-10 වගේ සෙට් එකක්. ඒත් එක්කම අපි ගාව පොඩි සයිස් සෙට් එකකුත් ඉන්නවා අඟල් 7-8 වගේ සයිස් සෙට් එකක්. යාළගෙත් දැන්ට බ්ලූ කලර් එක දැන් එන්න පටන් අරන් තියෙන්නේ. ස්කේල්ස් වල මම කලින් කිව්වා වගේ බේස් කලර් එකේ බ්ලූ මාෂියර් හොයපු අයට ඔන්න මේ පාර හොඳ මාළු ටිකක් අපි ගෙනල්ලා තියෙනවා. පොඩි ප්‍රමාණයක් අපි ගෙනල්ලා තියෙනවා. මොකද මේ කාලේ බ්ලූ මාෂියර්ලගේ ඕෆ් සීසන් එක. ඒ කියන්නේ ඕෆ් සීසන් කාලවල වලදී මාළු ටිකක් හොයාගන්න අමාරුයි. ඉතින් හොයපු කට්ටියට chance එක තියෙනවා හොඳ සයිස් ලොකු මාළු බ්ලූ කලර් එකත් එක්ක තියෙන මාළු ගෙදර අරන් යන්න.